ප්ලේබැක් ගැන කරන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේක. මේකදී මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ මල්ටිපල් සෝං ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ එකම ඒබල්ටන් ප්‍රොජෙක්ට් එක සින්දුවකට වඩා වැඩි ප්‍රමාණයක් දාගෙන වැඩ කරන හැටි. ඉතින් මේ තියෙන්නේ මල්ටිපල් ප්‍රොජෙක්ට් එක. මේක ටිකක් පේන විදිහ අපහැදිලි. මොකද මෙතන සින්දු ගොඩක් තියෙනවා. මෙතන සින්දු 15ක් තියෙනවා. මෙන්න මෙතන අපිට zoom කරොත් ටිකක් සින්දුව වෙනම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඒරියා එක ටිකක් ලොකු කරගත්තොත් අපිට එතනිනුත් මෙන්න මේව සින්දුවට පොඩ්ඩක් තව ටිකක් පැහැදිලිව එහාට යන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ කොන්සර්ට් එකකදී හරි බෑන්ඩ් එකකදී හරි ප්‍රොජෙක්ට්ස් ප්ලේ කරද්දී මේ විදිහට මල්ටිපල් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි හදාගන්නේ. මොකද සින්දුවට ලෝඩ් කරන්න යන වෙලාව වැඩි නිසා. ඒත් අපි කරන්නේ මේ විදිහට සම්පූර්ණ සෙෂන් එකේ අපි පාවිච්චි කරන ප්ලේබැක් සිස්ටම් එක ඔක්කොම මේ සින්දු ටික එකම ප්‍රොජෙක්ට් එකකට තමයි දාලා තියාගන්නේ. ඒත් අපිට පුළුවන් හරියටම සින්දුවට ඉක්මනින්ම එකම ප්‍රොජෙක්ට් එක ඇතුළට යන්න. ඉතින් මේ දාගන්න සින්දු ප්‍රමාණය ඕන තරම් අඩු වැඩි කරගන්න පුළුවන්. කියන සින්දු 100ක් හරි දාන්න පුළුවන්. ඒක තීරණය අපේ මැෂින් එකේ කැපැසිටි එක අනුව සහ තවත් හේතු බලපානවා. අපි හිතමු සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකදී අපි කරන්නේ මෙට්‍රොනෝම් එක විතරක් පාවිච්චි කරනවා කියලා හිතමු සින්දුවට. එහෙම වුණොත් අපිට සාමාන්‍ය මැෂින් එකක සින්දු 100ක් විතර දාගන්න පුළුවන් ගැටලුවක් නැතුව. මොකද ඒකට ලොකුවට CPU usage එකක් යන්නේ නැහැ. එතකොට අපි මෙට්‍රොනෝම් එකයි ස්ටෙම්ස් ටිකක් යූස් කරනවා කියලා හිතමු. ඒත් ලොකු ප්‍රමාණයක් අපිට සින්දු දාගන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රොජෙක්ට් එකේම මිඩි ට්‍රිගරින් කරනවා නම් ඒ කියන්නේ මොන හරි VST යූස් කරනවා නම් තව සාම්පල්ස් මොන හරි ප්ලේ කරනවා නම් එතකොට මේකේ සින්දු ප්‍රමාණය අවම වෙන තරමට හොඳයි. මොකද නැත්නම් අපේ CPU usage එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේ ප්‍රොජෙක්ට් එකක් මෙන්න මෙහෙම ඕගනයිස් කරගන්නේ. ඉතින් මේ සින්දු හැම එකක්ම අපි තනි ප්‍රොජෙක්ට්ස් වල තමයි මුලින්ම හදන්නේ. ඒ හදන ප්‍රොජෙක්ට් එක තමයි මෙන්න මෙහෙම එකම ප්‍රොජෙක්ට් එක අපි පස්සේ අපි කැමති විදිහට දාගන්නේ. ඒතර අපි කරන්නේ අපි කැමති සින්දුවට ගිහිල්ලා සිලෙක්ට් කරලා zoom කරලා ප්ලේ කරනවා. ඒක zoom කරගන්න එක විශේෂයි. මොකද අපිට ඒකට සින්දුවේ කොටස් ටික හොඳට පේන නිසා. ඊළඟට මේකට තවත් ලේසි ක්‍රම තියෙනවා. අපිට පුළුවන් සෙට් ලිස්ට් එකක් මේකට පාවිච්චි කරන්න. සෙට් ලිස්ට් එක කියන්නේ මේ සින්දු ටික ඉක්මනින්ම කන්ට්‍රෝල් කරගන්න ක්‍රමයක්. ඉතින් ඒබල් සෙට් එකකින් මේ විදිහට ඔප්ෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒබල් සෙට් එකේ තියෙන සෙට් ලිස්ට් එක. මේකෙන් අපි කැමති සින්දුවට මේ සින්දු 15 හැම සින්දුවක්ම මෙතන පෙන්නනවා. අපිට ඉක්මනින්ම අපිට අවශ්‍ය සින්දුවට ගිහිල්ලා මෙතනින් ප්ලේ කරන්න පුළුවන්. මේක අපිට ෆෝන් එකකට දාගන්න පුළුවන්, ටැබ් එකකට දාගන්න පුළුවන්. ඒ වගේම මේ සින්දු ඇතුළට ගිහිල්ලා ඒක සෙක්ෂන්ස් වලට අපිට යන්නත් පුළුවන්. ඉතින් මෙහෙම අපිට ලස්සනට මේ විදිහට පෙන්වන්න මේ අපි හරි පිළිවෙලට ප්‍රෝග්‍රෑම් කරගන්න නිසා. මේ වගේ සෙට් ලිස්ට් ඇප් වර්ග කීපයක්ම තියෙනවා. මේ තියෙන ඒබල් සෙට් එක කියලා, ඒ වගේම ස්ට්‍රේන්ජ් කියලා කම්පැනියක් තියෙනවා. එයාලගේ සෙට් ලිස්ට් තියෙනවා. ඒ වගේ තව ගොඩක් සෙට් ලිස්ට් වර්ග තියෙනවා. ඉතින් මේ වගේන් තමයි මේ වගේ මල්ටිපල් ප්‍රොජෙක්ට් එකක් ප්ලේ කරද්දී වැඩ ලේසි කරගන්න තියෙන ක්‍රම.